ලාංකීය ජාතිය ගොඩනැගීමේ පදනම මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය අදින් වසර 2334කට පෙර කල්පනා කරලා බලන්න. එනම් මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි හැම දිනාටම වේදනාවක් ගෙන දෙනවා. මේ විකෘතිමය දහම තුල විනේදර භික්ෂුන් වහන්සේගේ බිඳ වැටීම අපිට වේදනාවක් ගෙන දෙන මතක තබා ගන්න අපේ ආම්තුරුනි. වේදනාවක් ගෙන දෙනවා. මා මේ අවස්ථාවේදී මේක කියන්න. මත්කුඩු පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේලා 21 නමක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපේ ත්‍රිනිකායික හාමුදුරන් වහන්සේලාගේ නියුක්ත අපේ හාමුදුරන් වහන්සේලාත් එක්ක මා සාකච්ඡාවක් පැවැත්තුවා. උන්වහන්සේලා ඉදිරිපත් කර අපි පුළුවන් නම් අධිකරණයට ගෙන යමු උපපැවදි කරලා කියලා. අපි කොහොමද මාංචු කුට්ටන් එක වැලට එල්ලගෙන හාමුදුරන් වහන්සේලා අධිකරණයකට ගෙනියන්නේ? ඇත්තටම අපේ ත්‍රිනිකායික අපේ නියෝජිත හාමුදුරන් වහන්සේලා සියලු දෙනා මේකට එකඟතාවය පළ කරා. පසුව ඔවුන් නිදුස් වෙනවා නම් නැවත ඔවුන් පැවිදි කරන්න පුළුවන් කියන අදිස්ථානයකට ආවා. නමුත් නීතිඥ උපදෙස් තියෙන්නේ දහම මත නෙවෙයි. දහම මත නෙවෙයි නීතිඥ උපදෙස් තිබුණේ. ඒක සිද්ධ වුණේ නැහැ. ඒ ඇයි? අප හැමදෙනාටම මේ දහම මත පදනම් වෙන ඕනෑම නරක පන්නේ සිදුවීමක් අපිට වේදනාවක් ගෙනත් දෙනවා. අපි මේ පන්සලත් එක්ක ගොඩ නැගුණු මිනිස්සු. අපේ ගමේ තිබුණු ප්‍රධානම උත්සවයේ පොසොන් උත්සවය. පුද අනුරාධපුරේ වැඩිපුරම පවත්වන්නේ පොසොන් උත්සවය. අපට බෞද්ධ ආගම කියලා දුන්නු හාමුදුරන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේලා හවස ස්නානය කිරීම සඳහා වැවට වඩිනකොට පාර දිගේ අපි බොරළු පාරේ දන ගාලා වැඳපු මිනිස්සු. අපිට එහි අධ්‍යාත්මයත් එක්ක ගොඩ නැගින මිනිස්සු. අපිට හොඳ නරක කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට අනාගතය ගැන කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ගමක ආරවුලක් විසඳන්නාවේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට දහම කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ප්‍රධානතම උත්සවය පන්සලේ පොසොන් උත්සවය බවට පත් වුණා. එනිසා ඒ ආසිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරනේ තුවාලයක් ගෙනත් දෙනවා මේ සිදුන සිදුවීම. වේදනාවක් ගෙනත් දෙනවා මේ සිදුන සිදුවීම. ඒ නිසා අපි ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාගේ සංස්ථාවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන බලතල දෙන්න ඕන. මට ගොඩක් විටක මට හම්බුණු නායක හාමුදුරන් වහන්සේලා කියනවා අපි මොකද්ද කරන්නේ? අපි මේ තීරණය ගත්තොත් එයා ඒක නොකරොත් අපිට මොකද්ද තියෙන බලය? අපි මෙතනින් ඉවත් කරොත් එයා වෙන තැනකට යනවනේ. මේව මට කියලා තියෙනවා. ඒ නිසා මා දන්නවා මා පමණක් නෙවෙයි. අපේ මානායක හාමුදුරන් වහන්සේලා අපේ හැම හාමුදුරන් වහන්සේ නමක් මේ පිළිබඳ සිත් ඇවුලෙන් සහ වේදනාවෙන් ඉන්නේ. අපි හැමදෙනාම බෞද්ධ ජනතාව අපි හැමදෙනාම ඊටම සිත් ඇවුලෙන් ඉන්න වෙලාව බවට පත් වෙලා තියෙන මේ සිදුවෙන සිදුවීම්. ඒ සිදුවීම් මත පදනම්ව මේ විමුක්ති දහමට එරෙහිව යමක් තියෙනවා නම් ඒ මත පදනම්ව ගොඩනගෙමින් තිබෙනවා. ඒ නිසා අපිට යලි මා කියන්නේ ධර්ම සංගායනාවක් කියලා. හැබැයි යලි අපි අපිම ගැන සිතා බැලිය යුතු යුගයේ උදා වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි හැමදෙනාම. එහෙම නැත්නම් අවුරුදු 2615ක් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 2615 චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් ලිඛිත පරම්පරාවෙන් අපේ හාමුදුරන් වහන්සේලා තමන්ගේ දෙපව් තුල තියලා දියපට්ට එනතෙක් ගම් නියම් ගම් කරා වැඩම කරලා මේ ආරක්ෂා කරලාද දහම අපි ඉදිරිපිට විනාශ වීට ඉදිරිය යුතුද? අපි එන මිනිස්සුද? නැවත උපසම්පදා භික්ෂුව අවසන් වුණාට පසුව සංඝරාජ සරණංකර මහින්පාණන් වහන්සේ සියම් දේශයෙන් උපාලි හාමුදුරන් වහන්සේ වඩම්මන්න ගත්තු වෙහෙස මෛත්‍රී ආශ්‍යාලතර නියෝජිත කණ්ඩායම් දෙකක් අවස්ථා දෙකකදී මුහුදුපත් වුණයි කියලා. තුන්වෙනි නියෝජිත කණ්ඩායම තමයි සියම් දේශයට ගෙනිච්ච කියලා. ඉතින් ජීවිත පරදුවට තබලා උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙස වුණු අපේ සංඝරාජයන් වහන්සේලා ඉන්නවා. අපිට උන්වහන්සේලා සිහියට නැගිය යුතු නැද්ද? මෙම දහමත් ඒ පවත්වාගෙන ආපු අපේ හාමුදුරන් වහන්සේලා මොනතරම් වෙහෙසක් දරලා තිනවද ඉතිහාසයේ. ඒ වගේම තමයි අපේ රජවරු ඒ වෙනුවෙන් සැඟවිලා තිබෙනවා. වනගත වෙලා ජීවත් වෙලා ගුහාවල ජීවත් වෙලා තිබෙනවා. මේ ආරක්ෂාව වෙනුවෙන්. අපේ ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන්. එම රැකගත්තු දහමක් අපි ඇස් ඉදිරි පිට විකෘතිභාවයට පත් කරනවා නම් අපි ඇස් ඉදිරි පිට ඒකට අවලාද අසත්‍ය චෝදනාවන්ට අභිමුඛ වී තිබෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ නිසා මම හිතනවා මේ වෙසක් පුන් පොහොය දිනේ අපි හැම දිනම හිතනවා මෙනෙහි කරගත යුතුයි.
අපි ගැනම කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අපේ හාමුදුරන් වහන්සේලා බෞද්ධ ප්‍රජාව අපේ පියතුමාලා මවුලතුමාලා කුරුක්කොල්තුමාලා අපි හැම දෙනාම යලි අපේ රටේ ආගමික ප්‍රබෝධයක් වෙනුවෙන් වෙහෙස විය යුතුයි. ඇයි? දහමක් විනයක් සමාජයක් බිඳ වැටුණු තැනක අපරාධ අපචාර සමාජ අර්බුද නිර්මාණය වෙනක වළක්වන්න බෑ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ වෙසක් පුන් පොහොය දින අපිට තාමත් වැදගත් අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ තෙමගුල නිසා ඒ වගේම විශේෂ අධිටනක් අපි කරගනිමු. මේ ඇති වෙන තත්ත්වය අපි හැම දෙනාම මේ තාමත් නරක තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා අපි හැම දිනටම පැවරී තිබෙන කාර්යය මම දන්නවා. ජනාධිපතිවරු ලෙස මට පැවරී තිබෙන කාර්යභාරය මම දන්නවා. අපේ හාමුදුරන් වහන්සේලා ඔබ වහන්සේලාට පැවරී තිබෙන කාර්යභාරය පිළිබඳ අවබෝධයක් තිබෙනවා. අපි ගිහි පින්වතුන්ට පැවරී තිබෙන කාර්යභාරය පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. රාජ්‍ය අධිකාරීන්, අපේ හාමුදුරන් වහන්සේලා, අපි ගිහි පින්වතුන්, අපි හැම දෙනාම මේ වෙසක්පුන් පොහොය දවසේ අපි අදිටනට එන්න පුළුවන් නම් අපි මේ ව්‍යසනයෙන් දහමත් අපේ මතු පරම්පරාවත් නිදහස් කරගන්නවා කියලා ඒක තමයි